මලාකේ පළවන පරිච්ඡේදය ඊශ්‍රායල් වරුන්ට දන්වන පිණිස සමිදානන් වහන්සේ මලාකිට දිව්‍ය ප්‍රකාශනයකින් දුන් පණිවිඩය මේ වේ. ඊශ්‍රායල් වරුන් කෙරෙහි සමිදානන් වහන්සේගේ ප්‍රේමය මම නුඹලාට ප්‍රේම කළ මේ සමිදානන් වහන්සේ වදාරනසේක. එහෙත් ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළසේක්දයි නුඹලා අසන්න වූය. සමිදානන් වහන්සේ පිළිතුරු දෙමින් ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවේද? එහෙත් මම ජාකොබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට ද්වේෂ කළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට ඔහුගේ උරුමය වනමුර්ගයන්ගේ වාසස්ථානයක් කළ මේ වදාළසේක. ඒසව්ගේ පරම්පරාවෙන් පැවතෙන ඒදුම්වරුන් අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනගන්නමුයි කීවොත් සියලු බලති සමිදානන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනසේක. ඔවුන් ගොඩනගන නමුත් මම නැවත ඒවා කඩා දමන්නෙමි. ඒදුම් වනාහි දුෂ්ට පළාත කියාද සදහටම සමිදානන් වහන්සේගේ උදහසට ලක්වී ඇති ජාතියක් කියාද සෙනග කියනු ඇත. මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට ඊශ්‍රායල් දේශයෙන් එපිටත් සමිදානන් වහන්සේ බලවත් යයි නුඹලා කියනු ඇත. පූජකයන්ට තරවටු කිරීම. පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියානම් නුඹලා මට ගෞරව නොකරන්නේ මන්ද? මා නුඹලාගේ ස්වාමියානම් මට ගරු බුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලති සමිදානන් වහන්සේ අසනසේක. අප ඔබට අවමන් කළේ කෙසේදයි නුඹලා අසන්න වූය. නුඹලා මට අවමන් කර ඇත්තේ පූජාසන පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන්ය. එවිට අප ආහාර අපවිත්‍ර කළේ කෙසේදයි නුඹලා අසන්න වූය. සමිදානන් වහන්සේගේ පූජාසනය සුළුයයි නුඹලා කියමින්ය. මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙනීම හරිද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරිද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයිද? නුඹලාට උදව් උපකාර දෙයිදයි සමිදානන් වහන්සේ වදාරනසේක. අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අය දින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිදානන් වහන්සේ අපට කරුණා කරන සේක්දයි සමිදානන් වහන්සේ වදාරනසේක. අහෝ මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක්කෙනෙකු නුඹලා අතරේ ඇතනම් කොපමණ හොඳද? නුඹලා ගැන මට සතුටක් නැත. නුඹලා ගෙනෙන පූජාවක් මම බාර නොගනිමි. ඉර උදාවන තැන් පටන් ඉර බසින තැන දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔහු සෑම තැනම සුවඳ දුම්ද පිරිසුදු පූජාද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. සියලු බලති සමිදානන් වහන්සේ වදාරනසේක. එහෙත් නුඹලා සමිදානන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්න හුය. මේ මොන කරදරයක්දයි කියමින් නුඹලා මට අවමන් කරන්න හුයයි සියලු බලති සමිදානන් වහන්සේ වදාරනසේක. සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්න හුය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැයි නුඹලා සිතන්නහුද? මාහට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටියදී වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන වෙපතක මහත. මන්ද මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති. සියලු බලති සමිදානන් වහන්සේ වදාරනසේක. දෙවන පරිච්ඡේදය පූජකයන්ගේ නොමනා ඉගැන්වීම. පූජකවරුනි, මේ ආඥාව නුඹලාට යයි සියලු බලති සමිදානන් වහන්සේ වදාරනසේක. නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්න වුනම්, මා වදාරන දෙයට නුඹලා සවන් නොදෙන්න වුනම්, එය හොඳින් සිතට නොගන්න වුනම්, නුඹලා පිට මම සාපයක් පමුණු වන්නෙමි. නුඹලා ලබන ආශිර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත. මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසල එනම් මංගල්‍ය පූජා පිණිස ගෙනන සතුන්ගේ කසල තවරා ඒ සමග නුඹලා ඉවතට හෙලන්නෙමි. එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමග මා කළ කිවිසුම ස්ථීරව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්න වූය. මෙසේ පවසන්නේ සියලු බලති සමිදානන් වහන්සේය. මාගේ කිවිසුමක් මගින් ඔවුන්ට ජීවිතයත් සෞභාග්‍යයක් දෙන්නට මම පුරොන්දු වෙමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ලම ඔවුන්ට දිනෙමි. එසේ ඔහු බිය ඇතිව මාගේ නාමයට ගරුබිය දැක්වූහ. ඔහු අසත්‍ය නොව සත්‍ය ඉගැන්වූහ. ඔහු සමගිකමින් හා අවංකකමින් මා සමග ජීවත් වී බොහෝ දෙනෙකු අපරාධයෙන් වළක්වාලූහ. දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා
ඉගෙන්වීම පූජකයන්ගේ යුතුයකම්ය. ඔවුන් සියලු බල සමිඳුරන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳව ඉගෙන්වීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතුය. එහෙත් පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිටත ගොස් ඇත. නුඹලාගේ ඉගෙන්වීම නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවි සමග මා කළ කිවිසුමල නුඹලා කඩ කර ඇත. නුඹලා මාගේ ඉගෙන්වීම නොපිළිපැද මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එකසේ නොසලකන බැවින් මමද ඊශ්‍රායල් සෙනඟ විසින් නුඹලා හෙලා දක්වනු ලබන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලති සමිඳුරන් වහන්සේය. මෛත්‍ර විවාහය හා දික්කසාදය. අප සියල්ලන්ට ඇත්තේ එකම පියාණන් වහන්සේ නොවේද? අප මැව්වේ එකම දෙවියන් වහන්සේ නොවේද? එසේනම් එකිනෙකාට ද්‍රෝහිකම් කරමින් අපේ මුතුන් මිත්තන් සමග දෙවියන් වහන්සේ කළ කිවිසුම අප කෙලසන්නේ මන්ද? යුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන්තුන් පොරොන්දුව කඩ කර ඊශ්‍රායල්හිද ජෙරුසලමේද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලසා ඇත. ඔහු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති. මෙසේ කරන යමෙක් සිටිත්නම් සමිඳුරන් වහන්සේ ඔහු විනාශ කරන සීක්වා. ඔහු මෙන් පසු කවදාවත් සියලු බලති සමිඳුරන් වහන්සේට පූජා උපකරන අපේ ජාතියේ සෙනඟට අයිති නොවේවා. මෙන්න ඔබ කරන තව වරදක්. සමිඳුරන් වහන්සේ ඔබේ පූජාවන් හා දීමනාවන් නොපිළිගන්න බැවින් ඔබ හඬා වැළපී උන්වහන්සේගේ පූජාසනය පිට කඳුළු වගුරන්නෝය. උන්වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දයි ඔබ නොසන්නෝය. එයට හේතුව ඔබ තරුණ කාලයේදී විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන්වහන්සේ දැනගෙන සිටීමය. ඔබේ සහකාරී වූ ඇයට පක්ෂපාතව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඇයට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත. එකම දෙවියන් වහන්සේ ඔබ ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක්ද? එසේ කළේ දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිසය. ඒ නිසා ප්‍රවේශම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකිරීවා. ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිඳුරන් වහන්සේ මෙසේ වදාරන සේක. මම දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වෙමි. නුඹලාගෙන් කෙනෙකු තම භාර්යාවට කරන එවැනි නපුරු ක්‍රියා ගැන මම දැඩි ලෙස විරුද්ධ වෙමි. එබැවින් ඔබේ ආත්මය රැක ගන්න. නුඹේ භාර්යාවට පක්ෂපාතව සිටීමට දුන් පොරොන්දුව කඩ නොකරන්න. දේව විනිශ්චය දවස. ඔබේ වචන වලින් ඔබ සමිඳුරන් වහන්සේ වෙහෙසන්න නොහුය. ඒත් අපි කෙසේ උන්වහන්සේ වෙහෙසන්න මුදයි ඔබ අසන්නෝය. ඔබ උන්වහන්සේ වෙහෙසන්නේ නපුර කරන සියල්ලෝම උන්වහන්සේ ඉදිරියේ යහපත්ය. උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නයි කීමෙන් හා සර්ව සාධාරණ උන්වහන්සේ කොතනදයි ප්‍රශ්න කිරීමෙන්ය. තුන්වන පරිච්ඡේදය. මෙයට සියලු බලති සමිඳුරන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනසේක. මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳුරන් වහන්සේ හදිසියෙන් තමන්ගේ මාලිකාවට වඩිනසේක. නුඹලා පුලපුලා බලා සිටින දූතයා පැමිණ මාගේ කිවිසුම ප්‍රකාශ කරනු ඇත. ඒ උන්වහන්සේගේ පැමිණීමේ දවස ඔහුලන්න පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ ප්‍රකාශ වන විට ගැලවී සිටින්න පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නමින්ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන්ද වනසේක. උන්වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවි පුත්‍රයන් පවිත්‍ර කරනසේක. එවිට ඔහු සමිඳුරන් වහන්සේ වෙත නියම පූජාවක් කෙරෙන්නෝය. ජුදාවේ හා ජෙරුසලමේ සමිඳුරන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේදී මෙන් උන්වහන්සේට ප්‍රියමනාප වන්නේය. සියලු බලති සමිඳුරන් වහන්සේ මෙසේ වදාරනසේක. මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ආවොත් මන්ත්‍රකාරයන්ටද කාම මිත්‍යාචාරිකයන්ටද පුරු සාක්ෂි දෙන්නන්ටද කුලීකරුවන්ටද පීඩා කරන්නන්ටද වැන්දබුවන්ට අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ටද මට ගරුබිය නොදක්වන්නන්ටද විරුද්ධව විගසින් සාක්ෂි දෙන්නෙමි. දසයෙන් කොටස ගෙවීම. සියලු බලති සමිඳුරන් වහන්සේ මෙසේ වදාරනසේක. මම සමිඳුරන් වහන්සේය. මාගේ වෙනස් වීමක් නැත. ජාකබ්ගේ පරම්පරාවෙන් පැවතෙන නුඹලා තාමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසාය. පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්සේ නුඹලාද මාගේ ආඥාවට පිටපා ඒවා කඩ කළහුය. ඒත් මා වෙත හැරී එන්න. එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. අපි කෙසේ හැරී එන්නෙමුදයි නුඹලා අසන්නහුය. දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන්ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවට්ටන්නහුය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස පූජාවන් පිදීමෙහිදීය. මුළු ජාතියම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත. මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස
නුඹලා සම්පූර්ණ දසෙන් කොටස ගබඩාවට ගෙනින්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශිර්වාද නොදෙන්නෙම්දැයි සෝදිසි කර බලන්න. ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදිවැලේ පළදාවත් සාර වන්නේයයි. සියලු බල සමිඳුන් වහන්සේ වදාරනසේක. එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තයයි කියනු ඇත. දේවදයාවේ පොරොන්දුව සමිඳුන් වහන්සේ මෙසේ වදාරනසේක. නුඹලා මට විරුද්ධව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ඔබට විරුද්ධව අපි කුමක් කියමුදැයි නුඹලා අසන්න ඔහුය. දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵලය. උන්වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන්වත් කනගාටුවෙන් සීල බලති සමිඳුන් වහන්සේ ඉදිරියේ හැසිරීමෙන්වත් වැඩක් ඇද්ද? අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයටය. දියුණු වන්නේ නපුරුකම් කරන අයය. දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස සිරිතේ නොබලා කියන්න ඔහුය. එකල සමිඳුන් වහන්සේට ගරුබී දැක්වූ අය එකිනෙකා සමග කතා කරගත් විට සමිඳුන් වහන්සේ ඔවුන් කී දෙයට සවන් දුන්සේක. සමිඳුන් වහන්සේට බියවන්නා වූද උන්වහන්සේට ගෞරව කරන්නා වූද අය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේය. සීල බල සමිඳුන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. ඔහු මාගේ සෙනඟ වන්නෝය. මා ක්‍රියා කරන දවසේදී ඔහු මාගේම විශේෂ උරුමය වන්නෝය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි. එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්න හා උන්වහන්සේට සේවය නොකරන්න අතරෙහි ඇති වෙනස නොබලා දකිනු ඇත. 4 වන පරිච්ඡේදය ධර්මිෂ්ඨකමේ ජයග්‍රහණය. සියලු බල සමිඳුන් වහන්සේ මෙසේ වදාරනසේක. උඩඟු අයද නපුරු අයද පිදුරු පෝරණුවක දැවෙන්නක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේය. ඒ දවසේදී කිසිවෙක් ඉතිරි නොවනසේ දැවී යන්නෝය. ඒත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන නුඹලාට ධර්මිෂ්ඨකම නැමැති සූර්යාසිය රැස්වල සුව සහනය ඇතිව උදා වන්නේය. ගාලින් පිට වීදුව පැන යන වහු පැටපුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහුය. මා ක්‍රියා කරන්න යන දවසේදී නුඹලා දුෂ්ටයන් පාගා දමන්නහුය. ඔහු නුඹලාගේ පාදයට දූලිමින් වන්නෝය. ඊශ්‍රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේදී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න. සමිඳුන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවස්වර එලියා නුඹලා වෙත එවන්නෙමි. මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස ඔව් පියවරුන්ගේ සිත් දරුවන් වෙතද දරුවන්ගේ සිත් පියවරුන් වෙතද හරවනු ලබනවා ඇත.